ආයුබෝවන් අපි ඊළඟට පුතේ ඉදිරිපත් කරන්නේ මේ ප්‍රශ්න පත්‍ර පොතේ අවසාන උපේක්ෂකය ශෛලීය ශෝෂණය. ඒ ශෛලීය ශෝෂණයේ ප්‍රශ්න 28ක් තියෙනවා. 143 ඉඳලා 170 දක්වා. ඒකේ 143 වෙනි ප්‍රශ්නේ ශෛල තුළ සිදුවන පහත් දැක්වෙන ජෛව විද්‍යාත්මක පරිවර්තන අතරින් ATP ලෙස වැඩිම ශක්ති ප්‍රමාණයක් ජනනය වනුයේ කොමන පරිවර්තනයේද? එතන පළවෙනි එක ග්ලූකෝස් ෆයිරික් අම්ලය කියන්නේ ග්ලයිකොලිසිය. ඒකේ ATP හතරක් ඇති වෙනවා දෙකක් වැය වෙනවා. ග්ලූකෝස් ලැක්ටික් අම්ලය කියන්නේ නිර්වායු ශෝෂණය. ඒතර 2යි ATP. ග්ලූකෝස් CO2 ජලය කියන්නේ සවායු ශෝෂණය. ඒතර 32යි ATP. මනම් වැඩිම ATP ප්‍රමාණයක් නිපද වෙන්නේ උතන උත්තරේ 3. ग्लूकोज ඊතයිල් මධ්‍යසාර නිර්වායු ශෝෂණයේ 2යි ATP CO2 ග්ලූකෝස් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. දැන් 143ට උත්තරේ 3. 144 මයිටොකොන්ඩ්‍රියාවේ අන්තර්කොටල අවකාශය තුළ DNA අණුවක් ඇත. ඒ DNA අණුව තියෙන මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයේ තුළ. දෙක ඇතුළු පටලය තුළ ක්‍රිප් චක්‍රයට අවශ්‍ය එන්සයිම් ගිලී ඇත. ක්‍රිප් චක්‍රයට සිදුවෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව තුළ ඇතුළු පටලයේ සිදුවෙන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. 3 පූරකයේ තුළ 80 රයිබෝසෝම සහ ෆොස්ෆේට් කණිකා පිහිටයි. පූරකයේ තුළ තියෙන 70 රයිබෝසෝම සහ ෆොස්ෆේට් කණිකා. එතන 80 සිඳා වැරදි. 4 පූරකයේ තුළදී පයිරේට් අණුව CO2 අණු දෙකක් නිදහස් කරමින් ඇසිටයිල් කෝයේ අණුවක් බවට පත් වේ. එතනදී වැරද්ද පූරකයේ තුළදී පයිරේට් අණුවක් CO2 අණු දෙකක් නිදහස් කරමින් පයිරේට් අණුවක් CO2 අණු දෙකක් නිදහස් කරමින් ඇසිටයිල් කෝයේ අණුවක් බවට පත් වේ. එතන වැරද්ද තියෙන්නේ. දැන් ග්ලයිකොලිසියේ දෙන්නේ ග්ලූකෝස් C6යි H12යි O6යි. මේකේ අන්තඵලය 2යි පයිරේට් CH3 CO COO H එහෙම නැත්නම් ආයනයේ විදිහට ගත්තොත් ප්ලස්. එතන මෙතන තියෙන්නේ පූරකයේ තුලදී පයිරේට් අණුවක් දෙකක් නෙවෙයි අණුවක් CO2 අණු දෙකක් නෙවෙයි නිදහස් කරන්නේ. එකකින් නිදහස් කරන්නේ එකයි දෙකකින් තමයි දෙකක් නිදහස් කරන්නේ. එතන මෙතන ඇති වෙනවා CH3COH කියන්නේ ඇසිටල්ඩිහයිඩ්. ඒ ඇසිටල්ඩිහයිඩ් මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තියෙන සහ එන්සයිමයක් එක සම්බන්ධ වුණාන් පස්සේ තමයි ඇසිටයිල් සහ එන්සයිම් මේ ඇති වෙන්නේ. එහෙම නැත්නම් කොඑන්සයිම් මේ ඇති වෙන්නේ. මේ කාබන් දෙක අණුව. ඒතර මේවා දෙකක් ඇති වෙනවා. මෙතන 2යි NADH ඇති වෙනවා. මොනවා උතන තියෙන්නේ 4 වෙනි උත්තරේ පූරකයේ තුලදී පයිරේට් අණුව. පයිරේට් අණුවකට පිට වෙන්නේ CO2 අණු එකයි. අණු දෙකකින් තමයි දෙකක් පිට වෙන්නේ. කිඳ වැරදි. ඔක්සිකාරක ෆොස්ෆරයිලීකරණයට අත්‍යවශ්‍ය එන්සයිම මියරවල ඇත හරි. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙන්නේ මියරවල. එතන සිදු වෙන්නේ ඔක්සිකාරක ෆොස්ෆරයිලීකරණයෙන් ATP නිෂ්පාදනය. එමණා 144ට උත්තරේ 5. 145 එක් අණුවක් ඔක්සීකරණය වීම මගින් ශෛලයකට උපරිම ශක්ති ප්‍රමාණයක් ලබා දෙනුයේ පහ සඳහන් කුමන සංයෝගයේද? එතන අණුව විශාල වෙන්න පුතේ ශක්තිය වැඩි. මොනවා උතන තියෙන විශාලම අණුව ගන්න. එතන සිට්‍රික් අම්ලයේ කාබන් 6යි ක්‍රිප් චක්‍රය ඇති වෙන්නේ. එතන එක් ඔක්සලෑසිටික් අම්ලය ගත්තාම කාබන් 4යි. NADH වලින් නිපදවන්නේ 2.5 ATP. සුක්‍රෝස් කාබන් 12යි. පයිරික් අම්ලයේ කාබන් 3යි. එහෙම නැවතන් තියෙන ලොකුම අණුව සුක්‍රෝස්. එහෙම නැත්නම් උත්තරේ 4. ඊළඟ පහත දැක්කෙන කවර අණුවක් ඔක්සීකරණය මගින් ශෛලයට වැඩිම ශක්ති ප්‍රමාණයක් ලබා දේද? නැවතත් අර උත්තර ටික වෙනස් කරලා තියෙනවා. අරකමයි එන්නේ උත්තරේ. ඊතයිල් මධ්‍යසාර කාබන් 2යි, ATP ග්ලූකෝස් කාබන් 6යි, සුක්‍රෝස් කාබන් 12යි, පයිරික් අම්ලයේ කාබන් 3යි. නවතරක් තියෙන ලොකුම අණුව සුක්‍රෝස්. මොන ඇතර උත්තරේ 4. මේක සමහර ළමයි වැරදි විදිහට ගන්නවා අර ග්ලූකෝස් වල අරගෙන. එතන අණුවේ තියෙන ශක්තිය නෑනේ පුතේ. අණුව ලොකු වෙන ශක්තිය වැඩි. එමුණ එතන පිස්ටේ තිබුණා නම් ඔයගොල්ලෝ ගන්න ඕන පිස්ටේ. හරිද? දැන් 146ටත් උත්තරේ 4. 147 ග්ලූකෝස් අණුව ග්ලයිකොලිසිය පිළිබඳ පහ සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද?
නිපදවන මුළු ATP සංඛ්‍යාව 4කි හරි. 4ක් නිතර නිපද වෙනවා. ATP 4ක් නිපද වෙනවා. 2ක් වැය වෙනවා. ලාභය තමයි 2යි ATP. තව 2යි NADH ඇති වෙනවා ග්ලයිකොලිසිඩ්. හරිද? එහෙනම් එතන අහන්නේ වැරදි උත්තරේ. ග්ලයිකොලිසිඩ් සම්බන්ධයෙන් පහ සඳහන් කවරක් වැරදිද? ATP නිපදවේ හරි. ATP භාවිතාවෙන් හරි 2ක් වැය වෙනවා. හරිද? මුල් අධීරවල ප්‍රතික්‍රියාවලට. NADH නිපදවේ හරි. CO2 මුක්ත වේ වැරදි. ග්ලයිකොලිසිඩ් CO2 මුක්ත වෙන්නේ නැහැ. CO2 මුක්ත වෙන්නේ පයිරුවේට් ඔක්සීකරණයේදී 2යි. ඊට පස්සේ ක්‍රිප් චක්‍රයේදී 4යි. සයිටෝසොලේ තුල සිදුවේ හරි. ප්‍රාග්න්‍යාස්ටික ශූන්‍යාස්ටික හැම එකම වෙන්නේ සයිටෝසොලේ තුල. 148ට උත්තරේ 4. 149 ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල පිහිටයි වැරදි. අභ්‍යන්තර පටලය වෙන්නේ මේ රාශිතව. එක් NADH අණුවක් ඔක්සීකරණය කිරීම මගින් සාමාන්‍ය වශයෙන් ATP අණු දෙකක් ගණනය කරයි වැරදි. 2.5. FADH වලින් 1.5යි. ප්‍රථම ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස අණුක ඔක්සිජන් යොදා ගනී. ප්‍රථම නෙවේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා තමයි අණුක ඔක්සිජන්. එක් FADH අණුවක් ඔක්සීකරණය කිරීම මගින් සාමාන්‍ය වශයෙන් ATP අණුවක් ජනනය කරයි වැරදි 1.5ක්. ප්‍රෝටීන සහ ප්‍රෝටීන් නොවන අණු වලින් සමන්විතයි හරි. හරිද? එමන එතන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි උත්තරය වෙන්නේ 5. 150 ශෛලීය ශෝෂණය සහ ප්‍රභා ශෝෂණය සංසන්දනය කෙරෙන. පහ සඳහන් ප්‍රකාශ අතරින් කවරක් වැරදිද? ශෛලීය ශෝෂණය ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් වන නමුත් ප්‍රභා ශෝෂණය නිෂ්ඵල ක්‍රියාවකි. ඒක හරි. නිෂ්ඵල කියන්නේ නිෂ්පාදනයේ අර්ධයක් නාස්ති වෙලා යනවා. දෙක ක්‍රියාවලි දෙකේදීම කාබෝහයිඩ්‍රේට් ඔක්සිජන් මගින් ඔක්සීකරණය වේ. හරිද? එතන ප්‍රශ්නයක් තියෙනවා පුතේ ක්‍රියාවලි දෙකේදීම. හරිද? කාබෝහයිඩ්‍රේට නෙවෙයි ඔක්සීකරණය වෙන්නේ. හරිද? ශෛලීය ශෝෂණයේදී කාබෝහයිඩ්‍රේට නොවන දේවල් දායක වෙනවා. හරිද? ප්‍රභා ශෝෂණයේ දායක වෙන්නේ කාබනික අණුවක්. හරිද? 2-ෆොස්ෆෝග්ලයිකොලේට් කියන අණු. ඒක කාබෝහයිඩ්‍රේටයක් නෙවෙයි. ක්‍රියාවලිය දෙකම සඳහා මයිටොකොන්ඩ්‍රියා අවශ්‍යයි හරි. ශෛලීය ශෝෂණයේ සියලුම ශාකවල සිදුවන නමුත් ප්‍රභා ශෝෂණය සමහර ශාකවල පමණක් සිදුවේ. හරි. ක්‍රියාවලිය දෙකේදීම 3PGA අතරමැදි සංයෝගයකි හරි. හරිද? මොන එතන නිවැරදි නෙවෙයි වැරදි උත්තරය අහන්නේ. වැරදි උත්තරේ 2. මෙතනදී ප්‍රභා ශෝෂණය සිදුවෙන්න හේතුව කාබොක්සිල් කරන එන්සයිමේ. ඒ කියන්නේ රුබිස්කෝ එන්සයිම් එක ඔබේ ගුණي. එතකොට ඒක RBP කාබන් 5ක් තියෙන අණුවක්. මේක ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනකොට ඔක්සිජන් එක සම්බන්ධ වෙනවා. ඒතර ඇති වෙන්නේ 3PGA අණුවයි. අනිත් එක කාබන් 2 අණුවක් 2-ෆොස්ෆෝග්ලයිකොලේට් කියලා. 2-ෆොස්ෆෝග්ලයිකොලේට් කියලා. ඔයගොල්ලන් සම්පත් පොතේ කාබන් 2 අණුවක් කියලා විතරයි දීලා තියෙන්නේ. මේක. මේක විශේෂිතයි. මේක තමයි ඔක්සීකරණය වෙන්නේ. ඔක්සීකරණය වෙලා CO2 ගලය හරිද? ශක්තිය පිට වෙනවා. ඒ පිටවන ශක්තිය කිසිම අධිශක්තිය අණුවක තිර වෙන්නේ නැහැ. ඒතර ඒක නාස්ති වෙලා යනවා. ඒතර නිෂ්පාදනයෙන් අර්ධයක් නාස්ති වෙනවා මේ හේතුවෙන්ද. ඒතර මෙතනදී රුබිස්කෝ එන්සයිම් එක ක්‍රියා කරන්නේ RBP කාබොක්සිලේස් විදියට නෙවෙයි ඔක්සිජනේස් විදියට. මේකයි ප්‍රභා ශෝෂණ ක්‍රියාවලියට දායක වෙන්නේ. හරිද? මොනවතර බලන්න 151 සහාය ජීවීන්ගේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලෙස ක්‍රියා කරන ඔක්සිජන් වල ප්‍රභවය. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ ඔක්සිජන්. ඒ පරිසරයෙන් ලබා ගන්න අණුක ඔක්සිජන්. ඒතර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ තුලදී වෙන්නේ
NAD, NADH, NADH, FADH2 ඔක්සීකරණය වෙනවා. මෙතන H2 එකක් එනවා. මෙතන H+ වන හින්දා මේක ඔක්සීකරණය වෙලා මේකෙන් නිපද වෙනවා ATP 2.5ක්. මේකෙන් නිපද වෙනවා 1.5ක් ATP. ඊට පස්සේ මේ ඉවත් වන H අයන ඔක්සිජන් එක්ක ඔක්සීකරණය වෙලා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ තියෙන ඉලෙක්ට්‍රෝනත් ලබාගෙන මෙතන ජලය ඇති වෙනවා. H2O. එතන මේ ජලය ඇතිවීමේදී මේ අණුක ඔක්සිජන් ලබා ගන්න ශ්වසන ක්‍රියාවලියට දායක වන ඔක්සිජන්. ඉතින් ඒක බාහිර පරිසරයෙන් ලබා ගන්නේ අණුක ඔක්සිජන්. ඉඳා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විදිහට ක්‍රියා කරන්නේ අණුක ඔක්සිජන්. හරිද? එබැවින් එතන උත්තරේ 4. ජීවීන් සමාය ශෝෂණයේදී ලබා ගන්න ඔක්සිජන් අඩංගු කෙරෙන්නේ සමාය ශෝෂණයේදී ලබා ගන්න ඔක්සිජන් අඩංගු කෙරෙන්නේ හරිද? දැන් ග්ලූකෝස් අණු ඔක්සීකරණය වෙනකොට සෛලීය ශෝෂණයේදී ග්ලූකෝස් අණු ඔක්සීකරණය වෙනකොට C6 S12 O6යි මේකේ තියෙන කාබන් සහ ඔක්සිජන් තමයි CO2 විදිහට පිට වෙන්නේ. මේකේ තියෙන H අයන තමයි හරිද? ඉවත් වෙන H අයන තමයි මේ NAD plus FAD ඔක්සී හරණය වෙලා NADH FADH2 ඇති වෙන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී H අයන ඉවත් වුණාම ඒක ඔක්සිජන් එක සම්බන්ධ වෙලා තමයි ජලය ඇති වෙන්නේ. අපි භාවිතා ශෝෂණය සඳහා භාවිතා කරන ඔක්සිජන් අන්තර්ගත වෙන්නේ ජලයේ CO2 වල නෙවෙයි. මොනවද උතන තියෙන්නේ? ජීවීන් සමාය ශෝෂණයෙන් ලබා ගන්න ඔක්සිජන් අඩංගු කෙරෙන්නේ. එතකොට CO2 වල නෙවෙයි ජලයේ. දැන් එතන උත්තරේ 2. 153 පහ සඳහන් පවරක් සත්ත්ව ශෝෂණයේදී ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේද? නැවත උත්තරේ අණුක ඔක්සිජන්. උත්තරේ 2. එතනෝල් පැසීමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරන්නේ. නිර්මල ශෝෂණයක් වෙනකොට එතන සිදුවන වෙනස තේරුම් ගන්න ඕනේ. එතනදි වෙන්නේ මේ වගේ ග්ලූකෝස් C6යි H12යි O6යි ග්ලයිකොලිසිසේදී එතන ඇති වෙනවා 2 පයිරේට් CA3 CO COO H+. හරිද? තර මෙතනදී ග්ලයිකොලිසිසේදී උපස්තර ෆොස්ෆරයිලීකරණයෙන් ශක්ති ලාභය විදිහට 2 ATP ඉතුරු වෙනවා. 4 ATP ඇති වුණාට අය 2 NAD H ඇති වෙනවා. CO2 පිටවීමක් වෙන්නේ. ඔක්සිජන් නොමැති වුණාම මේක නිර්වාය ශෝෂණය වෙනවා. එතිල් මධ්‍යසාර පැසීමක් හෝ ලැක්ටික් අම්ල පැසීමක් විදිහට. එතිල් මධ්‍යසාර පැසීමේදී මේක පියවර දෙකකින් සිදු වෙනවා. මේකේ CO2 පිට වෙනවා. එතකොට අණු 1කින් 2යි 2කින් 2යි CO2 පිට වෙනවා. එතන මෙතන තියෙනවා CA3 COH. එතන 2යි ඇසිටල්ඩිහයිඩ් CA3 COH. මේ 2යි ඇසිටල්ඩිහයිඩ් තමයි මේ NADH වලින් ඔක්සිහරණය වෙන්නේ. ග්ලයිකොලිසිසේදී කොට නැගෙන 2යි NADH මේකට වැය වෙනවා. එතන 2යි NADH ඔක්සිහරණය වුණාම 2යි NAD+ ඇති වෙනවා මෙතන. දැන් මෙතන ඔක්සිහරණය වුණාම මෙතන ඇති වෙනවා 2යි එතිල් ඇල්කොහොල් CA3 CH2OH. තර අවසානයේ ඉතුරු වෙන්නේ මෙතන මේ ATP දෙක විතරයි. 2යි ATP. එතකොට මධ්‍යසාර පැසීමේදී අවසානය ඇති වෙන්නේ 2යි එතිල් ඇල්කොහොල් 2යි CO2 2යි ATP එක පියවර දෙකකින් වෙනවා. එහෙමනම් මධ්‍යසාර පැසීමේදී අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ මේ හයිඩ්‍රජන් කවුද එතකොට ලබා ගන්නේ ඇසිටල්ඩිහයිඩ්.
ඒතර ඒ කාබනිකයි. ඇතිවන අන්තඵලයත් කාබනිකයි. ඒතර උපස්ථිරේ භාගයට බිඳ වැටෙන්නේ මේක ශක්තිය අඩු වෙන්න හේතුවක්. ලැක්ටික් අම්ල පැසීමේදී මේක කෙලින්ම ඔක්සිහරණය වෙනවා. මේ දෙකයි NADH වලින්. එතකොට මෙතෙන් H එනවා මෙතෙන් H එනවා. එතකොට දෙකයි CH3COH H COOH. මොකද්ද මේ? ලැක්ටික් අම්ලය. හරිද? ලැක්ටික් අම්ලය. එතකොට මේකේ අවසානයේදී ඉතුරු වෙන්නේ මොනවාද? මෙතන තියෙන දෙකයි ATP. එතකොට මේ ඔක්සිහරණ ක්‍රියාවලිය සඳහා මේ NADH වැය වෙනවා. දෙකයි NADH දෙකයි NAD+ බවටපත් වෙනවා. ඉඳා මෙතනදී ලැක්ටික් අම්ල පැසීමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ එතකොට පයුරේට්. ඒ තුන මතක තියන්න නිතර නිතර අහනවා. මධ්‍යසාර පැසීමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා ඇසිටල්ඩිහයිඩ් මේ H ලබා ගන්න. ලැක්ටික් අම්ල පැසීමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා පයුරේට්. හරිද? ඊට පස්සේ සවායි ශෝෂණයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා අණුක ඔක්සිජන්. ඔය ටිකයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට නිර්වාය ශෝෂණයේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයන් දෙකම කාබනිකයි. ඇසිටල්ඩිහයිඩ් කාබනිකයි, ලැක්ටික් අම්ලයත් කාබනිකයි. ඒත් ලැක්ටික් අම්ල පැසීම තනි පියවරකින් වෙන්නේ. ඒකේ CO2 පිට වෙන්නේ නැහැ. හේතුව මේකේ කාබන් තුනක් තියෙනවා. ඒතර කාබන් 6ම තියෙනවා. මෙතන තියෙන 6ම මෙතන තියෙන 6ම. එමුනා එතන බලන්න දීලා තියෙනවා. 154 එතනෝල් පැසීමේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරන්නේ පහ සඳහන් නේවාතරින් කුමක්ද? ඒතර උත්තරේ ඇසිටල්ඩිහයිඩ්. ඊළඟ එක ඊතල් මධ්‍යසාරේ නිපද වෙන නිර්වාය ශෝෂණයේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා. නැවතත් එන්නේ ඇසිටල්ඩිහයිඩ්. උත්තරේ 5. ඒතර 154ට උත්තරේ 1, 155ට උත්තරේ 5. 156 ශෝෂණය පිළිබඳ පහත් දැක්වෙන ප්‍රකාශ අතරින් කවරක් වැරදිද? ග්ලයිකෝ විච්ඡේදනය කියන්නේ ග්ලයිකොලිසිය පුතේ. ග්ලයිකෝ විච්ඡේදනයේදී සවායු තත්වයේදී නිර්වායු තත්වයට වඩා ATP නිපදවේ වැරදි. සවායු තත්වයට නිර්වායු තත්වයට පොදු කොටසක් තමයි පුතේ ග්ලයිකොලිසිය. එහෙනම් වැරදි ඒක. සවායු තත්වයේදී ඊස්ට්වල වර්ධන ශීඝ්‍රතාවය නිර්වායු තත්වයට වඩා වැඩි හරි. හේතුව සවායු තත්වයේදී ඊස්ට් වේගයෙන් අංකුරණය වෙනවා. නිර්වායු තත්වයේදී අංකුරණය වෙන්නේ සෙමින්. 3 පේස් සෛල සමාය තත්ත්වයට තේ ග්ලයිකෝ විච්ඡේදනයේදී ලැක්ටික් අම්ලය නොසාදයි වැරදි. පේස් සෛලවල කංකාල පේස් සෛලවල නිර්වායු ශෝෂණයේ අන්තඵලය වෙන්නේ ලැක්ටික් අම්ලය. ඇතැම් සෛලවල සමාය ශෝෂණයේදී ග්ලුකෝස් අණුවකින් නිපදවන දල ATP අණු සංඛ්‍යාව 32ට වඩා අඩුයි. හරිද? 32ට වඩා අඩුයි. හරි. ඒකට හේතුව පුතේ මෙතනදී ග්ලයිකොලිසියේදී දෙකයි ATP තියෙන උපස්තර පොස්ෆොරයිලීකරණයෙන් ක්‍රිප් චක්‍රයේදී දෙකයි ATP ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ඔක්සිකාර්ක පොස්ෆොරයිලීකරණයෙන් ATP 28ක් ඇති වෙනවා. ඒතර ඔක්කොම 32යි ATP. මේ ඔක්සිකාර්ක පොස්ෆොරයිලීකරණය සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල. ඔක්සිකාර්ක පොස්ෆොරයිලීකරණය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල. ඒතර මයිටොකොන්ඩ්‍රියා පූරකයේ තුල ගත්තාම ඒකෙදී ක්‍රිප් චක්‍රයේදී සහ පයිරේට් ඔක්සීකරණයේදී ක්‍රිප් චක්‍ර දෙකදී සහ පයිරේට් ඔක්සීකරණයේදී මේක තුල නිපද වෙනවා. හරිද? 8යි NADH 8යි NADH ග්ලයිකොලිසිස් කියන්නේ සයිටෝස්වලයේ තුලදී. එතකොට ඒකේ නිපද වෙන්නේ 2යි NADH. එතන මේ 2යි NADH මේක තුලට විසරණය වෙන්නේ නැහැ. මේක තුලට ඇතුල් කරන්නේ මේ ATP අණු දෙක වැයෙනවා. දැන් සමහර ශෛල වල සුද්ධ ලාභය වෙන්නේ. එතකොට 32 නෙවෙයි මේ ATP වැය වෙනකොට 30යි ATP. බොහොමයක් ශෛල වල සුද්ධ නිෂ්පාදනය වෙන්නේ. එතකොට 30යි ATP ඒ ග්ලූකෝස් අණුවක. නමුත් අක්මා සෛල වල හර්ට් පේස් සෛල වල 32ම නිපද වෙනවා. ඒක වෙන්නේ මේ විදිහට. මේකේ තියෙන NADH වැය වෙනවනේ.
එතකොට මේකේ වැය වෙන්නේ නැති වුණාම එක්තරා අවස්ථාවකදී මේකේ අඩු වෙනවා මේකේ වැඩි වෙනවා සයිලෝප්ලාස්මේ. ඒතර මේකේ තියෙනවා මේකට එකතු වෙනවා. එහෙම වැය වෙන්න කලින් මේක සක්‍රිය ලෙස ඇතුල් කරන්න ගියොත් තමයි මේ ATP අණු දෙක වැය වෙන්නේ. හරිද? අපිට අවතන තියෙන්නේ හතරවෙනි උත්තරේ ඇතැම් සෛලවල සවායු ශෝෂණයේදී ග්ලූකෝස් අණුවකින් නිපදවන දල ATP අණු සංඛ්‍යාව 32ට වඩා අඩුවේ හරි. සවායු ශෝෂණයේ උපස්තර ලෙස කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන ක්‍රියා කළ හැකිය හරි. තවතන වැරදි උත්තරේ 1 ග්ලයික විච්ඡේදනයේදී සවායු තත්ත්වයේ නිර්වායු තත්ත්වයට වඩා ATP නිපදවේ කියන එක වැරදි. ග්ලයිකොලිසිස් සවායු නිර්වායු දෙකටම පොදුයි. 157 එතිල් මධ්‍යසාර පැසීමේ එතිල් මධ්‍යසාර පැසීමේදී එක් ග්ලූකෝස් අණුවකින් පයිරුවේට් අණුව සහ NADH අණු දෙකක් නිපදවේ. එක් ග්ලූකෝස් අණුවකින් හරිද? එතිල් මධ්‍යසාර පැසීමේදී එක් ග්ලූකෝස් අණුවකින් පයිරුවේට් අණුවක් නෙවෙයි පයිරුවේට් අණු දෙකක් ඇති වෙනවා. හරිද? NADH අණු දෙකක් ඇති වෙනවා ග්ලයිකොලිසිසේදී. NADH භාවිතා කරන පයිරුවේට් කෙලින්ම එතනෝල් බවට ඔක්සිහරණය වේ. කෙලින්ම නෙවෙයි පියවර දෙකකින් වෙන්නේ. මුලින් ඇසිටල්ඩිහයිඩ් ඊට පස්සේ තමයි එතනෝල්. එක් ග්ලූකෝස් අණුවකින් CO2 අණුවක් නිපදවේ. එක් ග්ලූකෝස් අණුවකින් CO2 අණු දෙකක් නිපද වෙනවා පයිරුවේට් ඔක්සීකරණයේදී. හරිද? එතකොට එතිල් මධ්‍යසාර නිෂ්පාදනයේදී CO2 අණු දෙකක් එකතු වෙනවා. අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වන්නේ අකාබනික සංයෝගයකි. අකාබනික නෙවෙයි කාබනිකයි ඇසිටල්ඩිහයිඩ්. එක් ග්ලූකෝස් අණුවකින් ATP අණු දෙකක් නිපදවේ. හරි. දෙකයි ATP ඇති වෙන එකත් මෙතන නිපදවන ATP. මොන 157ට උත්තරේ 5. 158 එතෙල් මධ්‍යසාර පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම යන දෙකටම පොදු වන්නේ. මේ දෙකටම පොදු එක අහන්නේ. පහ සඳහන් ඒවායින් කුමක්ද කුමන ඒවාද? එක් ග්ලූකෝස් අණුවකින් පයිරුවේට් අණු දෙකක් බවට පත් වීම හරි. ග්ලයිකොලිසිස් දෙකටම පොදුයි. ATP අණු දෙකක් සහ NADH2 අණු දෙකක් නිදහස් වීම හරි. ඒක ග්ලයිකොලිසිස් වෙනවා. ඇසිටල්ඩිහයිඩ් ඔක්සිහරණය කිරීම මගින් NADH භාවිතා වෙන්නේ එතිල් ඇල්කොහොල් පැසීමේදී විතරයි. කිඳ වැරදි. ඇසිටල්ඩිහයිඩ් ඔක්සීකරණය කිරීමට NADH භාවිතා වීම එත් වෙන්නේ මධ්‍යසාර පැසීමේදී විතරයි. අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයන් කාබනික සංයෝග. මෙතන ඇසිටල්ඩිහයිඩ් අවසානයේ මෙතන පයිරුවේට් දෙකම කාබනිකයි. ඉතින් අන්තිපලත් කාබනිකයි කින්ද හරි. ඒ කාබන් ඩයොක්සයිඩ් අණුව නිදහස් වේ වැරදි. මේ දෙකේදීම CO2 පිට වෙන්නේ නැහැ. මේකේ දෙකක් නිපද වෙනවා. මේකේ CO2 නිපද වෙන්නේ නැහැ. එමු නැතන උත්තර ABD කියන උත්තරේ 1. 159 ඊතයිල් මධ්‍යසාර පැසීමේදී සිදුවන්නේ පහ සඳහන් ඒවායින් කුමක්ද? මේක. ග්ලයිකොලිසිසේදී නිපදවූ NADH භාවිතාවේ හරි ඔක්සිහරණය. ග්ලූකෝස් අණුවක් එතනෝල් අණුවක් බවට පරිවර්තනය කරේ ග්ලූකෝස් අණුවකින් එතනෝල් අණු දෙකක් ඇති වෙන එකෙන් වැරදි. මේ ශෝෂණයේදී අණු ගන්න හදන මතක තියෙන්න ඕනේ. එක් ග්ලූකෝස් අණුවකින් NADH2 අණු දෙකක් නිපද වේ. හරි. එක් ග්ලූකෝස් අණුවකින් NADH2 අණු දෙකක් නිපද වෙනවා ග්ලයිකොලිසිස්. පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් බවට පරිවර්තනය කරේ. හරි. මෙතනදී පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් බවට පත් වෙනවා. පයිරුවේට් අණුවකින් CO2 අණු දෙකක් නිදහස් කරේ. පයිරුවේට් අණුවකින් නිදහස් වෙන්නේ CO2 අණු එකයි. පයිරුවේට් අණු දෙකකින් තමයි දෙකක් නිදහස් වෙන්නේ. නැතර උත්තර ACD කියන උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ 160 ග්ලූකෝස් වල ශෝෂණයේදී නිදහස් වන CO2 වලින් වැඩි කොටසක් නිපද වෙන්නේ පහ සඳහන් කවර ක්‍රියාවලියේද? ග්ලයිකොලිසිසේදී CO2 පිට වෙන්නේ නැහැ. පයිරුවේට් ඔක්සීකරණයේ 2යි CO2 පිට වෙනවා. ක්‍රෙබ් චක්‍රයේදී 4යි CO2 පිට වෙනවා. හැබැයි ඒක ක්‍රෙබ් චක්‍රයකදී 2යි. ක්‍රෙබ් චක්‍ර දෙකකදී 4යි. ඒතර තමයි 6ක් එන්නේ. එතන 4යි මෙතන 2යි 6යි. නම් වැඩියම CO2 නිපද වෙන්නේ ක්‍රෙබ් චක්‍රයේදී උත්තරේ 1. ග්ලූකෝස් වල සෛලීය ශෝෂණය නිපදවන ATP වලින් දල වශයෙන් කවර ප්‍රතිශතයක් ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතිය මගින් නිපද වේ? හරිද? ග්ලූකෝස් වල සෛලීය ශෝෂණයේදී නිපදවන හරිද? ATP වලින් කවර ප්‍රතිශතයක් දල වශයෙන් ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතිය නිපද වේ?
तर ග්ලූකෝස් වල නිපදවන AT ප්‍රමාණය සම්පූර්ණ AT ප්‍රමාණය 32යි. ඒ කියන්නේ ග්ලයිකොලිසේදී නිපද වෙනවා හරිද? ධන වශයෙන්. එතකොට ග්ලයිකොලිසේදී ग्लूकोज වල ශෛලීය සූචනයෙන් නිපද ATP වලින් ධන වශයෙන් කවර ප්‍රතිශතයක් ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේදී. එතකොට ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේදී 28ක් නිපද වෙනවා. ග්ලයිකොලිසිය නම් 2යි, ක්‍රිප් චක්‍රය නම් 2යි. මොනවාද 100ට බලන්න. 32ට 28 නම් 100ට. එතකොට 87.5ක් එනවා. එතකොට උත්තරේ 3. ඊස්ට්‍රෝන ග්ලූකෝස් නිර්වායු ශෝෂණය වීමේදී පහ සඳහන් කවර අන්තඵල සෑදේද? ඊස්ට්‍රෝල වෙන්නේ මධ්‍යසාර පැසීමකින් අන්තඵල විදිහට ඇති වෙන්නේ එතිල් ඇල්කොහොල් CO2 අන්තඵල විදිහට ඇති වෙන්නේ. නැත්නම් උත්තරේ 2 එතනෝල් සහ CO2. පහසදාන් කවර ශෛලීය ක්‍රියාවලියක් ඔක්සිජන් නැති විට ග්ලූකෝස් මගින් ATP නිපදවයි. ඔක්සිජන් අවශ්‍යතාවයක් නැහැ පුතේ ග්ලයිකොලිසියට. ඔක්සිජන් තිබුණත් නැතත් ග්ලයිකොලිසිය වෙනවා. ඒතර ග්ලයිකොලිසිය අන්තඵලය මයිටොකොන්ඩ්‍රියා වලට ඇතුල් වෙන්න තමයි ඔක්සිජන් ඕන වෙන්නේ. ඒ හින්දා පයිරුවේට් ඔක්සීකරණය ක්‍රිප් චක්‍රය ඔක්සිජන් වලින් තොරව සිදු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් උත්තරේ ගන්න තියෙන්නේ 2. 163ට උත්තරේ 2. 164 පහ සඳහන් කවර ක්‍රියාවලියක් මයිටොකොන්ඩ්‍රියා වල අභ්‍යන්තර පටලයේ සිදුවේද? අභ්‍යන්තර පටලයේ සිදුවෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන්. පයිරුවේට් ඇස්ටයිල් සහ එන්සයිම් මේ බවට පරිවර්තනය වේ. අභ්‍යන්තර පටලයේ වෙන්නේ ඒක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ පයිරුවේට් ඔක්සීකරණය. NADH සෑදීම් වෙන්නේ නැහැ. NADH වෑවීම් වෙන්නේ. එතනෝල් පැසීම් වෙන්නේ නැහැ. හරිද? නිර්වායු ශෝෂණය වෙන්නේ හැම ශෛලයකම සයිටෝසෝල් එහෙම නැත්නම් සයිටෝප්ලාස්මේ. ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය වෙනවා. CO2 නිදහස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී. CO2 නිදහස් වෙන්නේ පයිරේට් ඔක්සීකරණය සහ ක්‍රිප් චක්‍රය. නැත්නම් උත්තරේ 164ට උත්තරේ 4. ඊළඟ ප්‍රශ්නේ බලන්න 165. පහ සඳහන් කවරක් ලැක්ටික් අම්ලයේ පැසීම මධ්‍යසාර පැසීම සවායු ශෝෂණයට පොදුද? ග්ලයිකොලිසිය ඒ හැම එකෙම පළමු කොටස. එහෙම නැත්නම් උත්තරේ ඒක ග්ලයිකොලිසිය. අනිත් ඒවා ටික වැරදි. 166 ඊතයිල් මධ්‍යසාර පැසීමේදී ලැක්ටික් අම්ල පැසීමේදී සහ සවායු ශෝෂණයේදී නිපදවන ලබන සංයෝගයන් වනුයේ නැවතත් උත්තරේ තුනටම පොදු වෙන්නේ පයිරුවේට්. ඒ ග්ලයිකොලිසිය තමයි පොදු කොටස. ග්ලයිකොලිසිය අන්තඵලය පයිරුවේට්. හරිද? ග්ලයිකොලිසිය අන්තඵලය පයිරුවේට්. එතන උත්තරේ 5. කැලරින් චක්‍රය සහ ක්‍රිප් චක්‍රයේ සංසන්දනය පිළිබඳ පහත දක්වන ප්‍රකාශ අතරින් කවරක් වැරදිද? කැලරින් චක්‍රයේ ක්‍රිප් චක්‍රයේ. කැලරින් චක්‍රයේ CO2 අවශෝෂණය කරයි ක්‍රිප් චක්‍රයේ CO2 නිදහස් කරයි හරි. 2 PG අන්තඵලයකේ PG අන්තඵලයක් නොවේ හරි. ATP භාවිතාවේ ATP නිපද වේ හරි. ආලෝකය අවශ්‍ය වේ ආලෝකය අවශ්‍ය නොවේ. ආලෝකය කැලරින් චක්‍රයට ඕනේ නැහැ. ආලෝක ප්‍රතික්‍රියාවට ඕනේ. පරිතනාවේ පංජරයේ සිදුවේ හරි මයිටොකොන්ඩ්‍රියා පූරකයේ සිදුවේ හරි. නැත්නම් උත්තරේ 4. 168 ප්‍රභා ෆොස්ෆරයිලීකරණය. ඒක ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. සහ ඔක්සීකාර්ක ෆොස්ෆරයිලීකරණය. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙනවා. සංසන්දනය කරන පහසුදාම් ප්‍රකාශ අතරින් කවරක් වැරදිද? ප්‍රභා ෆොස්ෆරයිලීකරණය හරිතලය තුළ සිදුවන අතර ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය මයිටොකොන්ඩ්‍රියා තුළ සිදුවේ හරි. 2 ප්‍රභා ෆොස්ෆරයිලීකරණය ඔක්සිජන් මුක්ත වීමක් සමග සිදුවිය හැකි නමුත් ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය ඔක්සිජන් භාවිතය සමග සිදුවේ හරි. ප්‍රභා ෆොස්ෆරයිලීකරණය සායන්සම ඔක්සීහරණය සමග සිදුවන නමුත් ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය ඔක්සීහරණය සායන්සයිම ඔක්සීකරණය සමග සිදුවේ හරි. ක්‍රියාවලි දෙකේදීම ADP ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරයි. ADP ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක හෝ වාහක වෙන්නේ නැහැ පුතේ. එතනදි වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී පිටවන ශක්තියෙන් ADP ෆොස්ෆේට් කාණ්ඩයක් එකතු වෙලා ATP ඇති වෙනවා. ප්‍රභා ෆොස්ෆරයිලීකරණය ආලෝකය ඇතිවිට පමණක් සිදුවන නමුත් ඔක්සීකාරක ෆොස්ෆරයිලීකරණය ඕනෑම විටක ඇති වී හැකියි. එතන ඕනෑම විට කියන්නේ ආලෝකය ඇතිවිට නැති විට. හැබැයි ඒකට ඔක්සිජන් ඕනේ. නැත්නම් උත්තරේ 4 168ට.
169 පහත දැක්කන ඒවා අතුරෙන් කවරක් ශෝෂණය සහ ප්‍රභා සංශ්ලේෂණ යන දෙකේම අතරමැදි සංයෝගයන් වේද? හරිද? දෙකටම පොදුයි මොනවාද? G3P. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ශෝෂණය. ශෝෂණයේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඒතර ප්‍රභා සංශ්ලේෂණය මුලින් ඇති වෙන්නේ 3PGA. ඊට පස්සේ G3P. ශෝෂණයේ එතකොට ඒක අනිත් පැත්ත G3P, PGA ඊට පස්සේ තමයි පයිරුවේට් ඇති වෙන්නේ. නැත්නම් උත්තරේ ගන්න තියෙන්නේ 2. ශාකවල ප්‍රභා ශෝෂණය සඳහා ඉවහල් වනුයේ පහ සඳහන් ඉන්ද්‍රිකාවලින් කුමක්ද කුමනේවාද? එතකොට අපි අනුපිළිවෙලින් මං කිව්වා හරිතලම පෙරොක්සෝම මයිටොකොන්ඩ්‍රියා. ඒතර උත්තර ABC ABC කියලා කියන්නේ උත්තරේ 5. හරිද? එතකොට අපි ඒ වෙන කරේ පුතේ 2000 සිට 2025 දක්වා ශෝෂණයට අදාළ ප්‍රශ්න. එතකොට එතනින් මේ දෙවන ඒකකයට අදාළ බහුවර්ණ සියල්ලම සාකච්ඡා කරලා තියෙනවා වීඩියෝ තුලින්. ඔබට ඒකට එකවර හෝ විටින් විට දුමින්ද බණ්ඩාරනායක YouTube channel එක භාවිතා කරලා මේවා බලා ගන්න පුළුවන්. මේවා ඔන්ලයින් මේ පොත් ඔන්ලයින් ක්‍රමයකින් හෝ ප්‍රධාන බුස්සාප්පු වලින් ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රමයේදී ඕගලන්ට 40%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. හරිද? එහෙමනම් ආයුබෝවන්.